ආයිබෝවන් ඔයාලට අද මං කියලා දෙන්න හදන්නේ කොණ්ඩ කෑම වලට පිටි අනාගන්න විදිය. මුලින්ම හාල් පිටි 250කුයි පාන් පිටි 250කුයි රතු සීනි ගෑන් 300කුයි ගන්න. මේකට සුවඳකුත් ලුණු ඒ වගේම වැනිලා එකතු කරන්න. දැන් මේක ඇල් වතුර ටික ටික දාලා සීනි ටික දිය වෙනතුරු අනා ගන්න. මෙහෙම අනාගත්තාම සීනි ටික හොඳට දිය වෙලා නම් ආයේ මේ තියලා තියන්න ඕනේ පිපෙනකන් කියලා ඉවෙලෙම කැවුම හදාගන්න පුළුවන්. සීනි ටික හරියට දිය වෙලා තියෙනයි ඕන. මෙන්න මේ ගානට පිටි එක ඇනෙන්න ඕන. වතුර අඩු කරගන්නෙත් නැතුව වැඩි කරගන්නෙත් නැතුව මේ ගානට පිටි එක අනාගන්න. මම කැවුම් හදනකොට තාච්චි දෙකකින් තමයි කැවුම් හදන්නේ. පොඩි තාච්චියට තෙල් ටිකක් දාලා ලොකු තාච්චියට තෙල් වැඩිපුර දානවා. මුලින්ම කරන්නේ පිටි ටිකක් එකවර ටිකක් වැඩිපුර දාගන්න. ආගෙන තෙල් ටික උතුරගෙන එනකොට ඉතිරි පිටි ටික එමින් දාගන්න ඕන. දැන් හැන්දයි කූරයි අරගෙන මේ වගේ උඩට කැවුම ආවට පස්සේ කූරෙන් බඳට තෙල් ඉහමින් කැවුමේ කොණ්ඩය සකස ගන්න ඕන. හරියට කැවුම් මිශ්‍රණය ඇනිලා තියෙනවා නම් ඇතුළ අමු වෙන්නේ නැහැ. පිටි ටික ඔක්කොම මෙහෙම තෙල් එකේ තියෙද්දි අමු පිටි ටික ඔක්කොම උඩට එනවා. දැන් මේ කැවුම අනිත් තාච්චියට දානවා පාට කරලා. ඒක ගැඹුරු තෙලේ ටික වෙලාවක් බැද ගන්නවා. පාට කරගන්න කැවුම් ගොඩක් එකපාර හදනකොට එක තාච්චිය හදන්න ගියාම වෙලා යනවා. අර කැවුම බැදෙනකම් මේක වක් කරගන්න පුළුවන්. අවශ්‍යය සීනි කෑමක් කරලා දාගන්න. පාන් පිටි අඩු කරගන්න පුළුවන්. මේක මම හදන රෙසිපි එක. හැම වෙලාවෙම දාන පිටි මිශ්‍රණයේ භාගයකට පොඩ්ඩක් වැඩි 50-100ක් වැඩි සීනි දාගන්න. ගොඩාක් දෙනෙක් කැවුම් වීඩියෝ බලලා කියලා තිබුණා රෙසිපි එක දෙන්න කියලා. ඒ නිසා තමයි
මම මේ කැවුම් මිශ්‍රණය අරලා ගොඩක් වෙලාවට පැය භාගයකින් විතර තමයි හදන්නේ. හදිසි වෙලාවට එවන යනලා එවලම හදනවා. එහෙනම් ස්තුතියි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නැරඹුවාට. අපිව ෆලෝ කරලා නැති අය ෆලෝ කරගෙන